හලෝ දුබායි මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්නේ සැලරි එක 10කට අඩු. ඒ කියන්නේ 1500 අඩුවෙන් තියෙන ඒ වගේම හවුස් කීපින් වල ඉන්න අපේ අක්කලා නංගිලාට සහ විසිට් වීසා එකෙන් ඇවිල්ලා ඉන්නවා නම් මේ වෙලාවේ තමන්ගේ කැරියර් එකට සෙට් වෙන ජොබ් එකක් හොයාගන්න බැයි නම් එහෙම නැත්නම් ජොබ් එකක් දැනටත් හම්බෙලා නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ඉඳලා ජොබ් එකක් නැත්නම් මොනවා හරි දෙයකින් ස්කෑම් වලට හරි අහුවෙලා ඉන්නවා නම් ඔන්න ඔයාලට chance එකක් තියෙනවා. මේක මම කලින් කරන්න හිටියේ කලින් මම දන්න අයට කිව්වා වීඩියෝ එකක් විදිහට දාන්නේ අනිත් අය මොකද මම මේක පැහැදිලි කරලා අනිත් අයට කියද්දි ගොඩක් අය දන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ වීඩියෝ කරන්නේ. එතකොට විශේෂයෙන් මම අරමුණු කරන්නේ අපේ ගැහණු කට්ටිය සහ මේ විසිට් වීසා වලින් දැනට මුකුත් කරගන්න බැරුව ජොබ් එකක් හරි ජොබ් එකක් හම්බ වෙනකන් දෙයක් කරගන්න පුළුවන් අය. ඔයාලට කරන්න පුළුවන් මෙහි සිකියුරිටි ජොබ් එක. සිකියුරිටි හරි ස්ටෑන්ඩඩ් ජොබ් එකක්. කොහොමද කරන්නේ? මේ ගවර්න්මන්ට් ඔෆිස් එක තියෙනවා. සිරා ලයිසන් එක ගන්න ඕනේ. සිරා ලයිසන් එක ගන්න ඒක ගවර්න්මන්ට් තැනක් තියෙනවා. ලොකේෂන් එක කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ ලොකේෂන් එතන තමයි මේ සිරා ලයිසන් එක දෙන්නේ. එතකොට මේ ලයිසන් එක දවස් 7ක කෝස් එකක් තියෙනවා. දවස් 7 කෝස් එක කරාට පස්සේ ඔයාලට ටෙස්ට් එකක් තියෙනවා 7 වෙනි දවසේ. ඒ ටෙස්ට් එක හරි ලේසි. ලංකාවට විශේෂයෙන් කරන්න පුළුවන්. මොකද ලංකාවේ එහෙම ඉගෙන ගත්තේ නැති අය නෑනේ. සාමාන්‍ය ඉංග්‍රීසි පුළුවන්. ඒක ගොඩක් ඉංග්‍රීසි බැරි අයත් MCQ ටෙස්ට් එක. මොකද දැන් මම මේම කොන්ෆිඩන්ට් එකෙන් කියන්නේ මම මේක කියලා මේ විස්තරය කියලා මම දන්න හවුස් කීපින් නංගිලා කීප දෙනෙක් මේක පාස් වෙලා දැන් යාලා ජොබ් එක කරගෙනත් යනවා. එතකොට මම මේක මට ගොඩක්ම මේක අවුල් උනේ. මොකද මම ඔෆිස් එකේ යද්දි අපි ඉන්න බිල්ඩින් එකේ ඉන්නවා ලංකාවේ කීප දෙනෙක් අක්කලා කට්ටියක් නංගිලා කට්ටියක් හම්බුණා. ඉතින් දෙපාන්දර ඇවිල්ලා දුක් විඳලා මෙහෙම කරද්දි අර නේපාල් අනිත් නැෂනලිටි කට්ටි කෙල්ලෝ හොඳට අර බිල්ඩින් වල ඉඳගෙන ඔය මෝල් වලට වෙලා සිකියුරිටි ජොබ් එක කරගෙන පැය 12 ජොබ් එකක් කරගෙන චූන් එකේ ඉන්න. ඉතින් අපේ අය දුක් විඳින්නේ මොකටද? ඒ හින්දා තමයි මම මේක වීඩියෝ එකක් විදිහට මේ කරන්න දැම්මේ. එතකොට හැමෝම දැනගන්නවා. ඉතින් මේක කරන්න විදිහට අර විදිහට කෝස් එක දවස් 7ක කෝස් එකක් කරන්න ඔයාලා දැනට ජොබ් එකක් කරනවා නම් පුළුවන් නම් දවස් 7ක ලෝකල් ලිව් එකක් හරි අරගෙන ඒ කෝස් එක කරන්න. ඊට පස්සේ ඒක පාස් වෙන්න පුළුවන්. මේ මොකද හරි මේ ඊසි එක්සෑම් එකක් තියෙන්නේ. එතකොට ඒක පාස් වුණාට පස්සේ ඔයාලට ලයිසන් කාඩ් එක හම්බ වෙනවා. ලයිසන් කාඩ් එක CV එකට දැම්මා ඕනේ තරම් මේ සිකියුරිටි ඒජන්සි වලට ඔයාලා ගිහි බාර දීලා හරි නැත්තම් සබ්මිට් කරන්න. ලයිසන් එක තියෙනකොට එයාලා ඉක්මනටම රෙක්රූට් කරනවා. මොකද ගොඩක් අය කරන්නේ රෙක්රූට් කරලා ලයිසන් එක අරන් දීලා සැලරි එකකින් කපන. ඉතින් ඔයාලා ඉන්වෙස්ට් කරලා ඒක ලයිසන් එක අරගෙන එහෙම කරන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. එතකොට කොස්ට් එක කොච්චරද යනවා කිව්වොත් කෝස් එකට 2000ක් වගේ ගාණක් යනවා. 1500 2000ක වගේ ගාණක් යයි. දැන් කොහොමද දන්නේ මේ ප්‍රයිසස්. ඒ වගේ ගාණක් යනවා. ඊට පස්සේ ඒක කරගත්තට පස්සේ සාමාන්‍ය සැලරි එක 2500 වගේ සැලරි එකකට යන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි ඔයාලට කැරියර් එකක් ග්‍රෝ කරගන්න පුළුවන්. දැන් කැරියර් එකක් නැතුව කැරියර් එකක් ග්‍රෝ කරගන්න නැතුව ජොබ් එක කවුරු හරි ඉන්නවා නම් එයාලටත් මේ දේ කරන්න පුළුවන්. මොකද මේක ගියාට පස්සේ සුපර්වයිසර් ඊට පස්සේ මැනේජ්මන්ට් ලෙවල් එකට එහෙම යන්න පුළුවන්. මොකද ඒවත් ප්‍රොසෙස් වලින් කරන්නේ. ඔයාලා එක්ස්පීරියන්ස් එකත් එක්ක කැරියර් එකක් හදාගෙන යන්න පුළුවන්. මොකද මේක ඉන්ටර්නැෂනල් මේ ජොබ් ෆීල්ඩ් එකක් සිකියුරිටි කියන්නේ. එතකොට ගොඩක් ෆීල්ඩ් වල තියෙනවා. ඒක හොටෙල් වල හැමතැනම වගේ තියෙනවා. මෝල් වලත් එහෙම තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ ලේඩීස් අයට නයිට් ෂිෆ්ට් නෑ. ඒක තමයි ගොඩක්ම chance එක තියෙන්නේ. ඒකවල ඔයාලා ඩේ ෂිෆ්ට් වල තමයි වැඩ කරන්න තියෙන්නේ. නයිට් ෂිෆ්ට් වල පිරිමියට නම් හම්බ වෙනවා. ඉතින් try කරලා බලන්න ඔයාලගේ කැරියර් එකක් නැති අය ඉන්නවා නම් කැරියර් එකට ප්ලග් වෙන්න ඕනිකමක් තියෙනවා නම් ඔයාලටත් මේක කරන්න පුළුවන්. chance එකක් කරන් බලන්න තමන්ගේ ලයිෆ් චේන්ජ් එකකට බලන්න try කරලා අර ආතප්පාතක් නැතුව ඉන්නවට වඩා මොකද මේ රටවල් වල ඔයාලා දන්නවනේ ආම්බ කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා දෙයක් කරගන්න පුළුවන් නම් try කරලා බලන්න. විශේෂයෙන් විසිට් වීසා ඉන්න නංගිලා මල්ලිලාටත් මේක try කරලා බලන්න. ඒ වගේම එන්න හිතන් ඉන්න කට්ටියට කොහොම හරි ඇවිල්ලා එන්න plan කරන් ඉන්නවනම් කොහොමින් හරි ඔයාලටත් එහෙම කැරියර් එකක් මොකද මේ හැමෝටම ෆස්ට් ජොබ් එක තමන්ගේ මේ කැරියර් එකට සෙට් වෙන එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා කොහොම හරි කරලා මෙහෙ ගොඩ යන්න සෙටල් වෙන්න නම් එමිරේට් අයිඩියක් හදාගෙන මොන හරි දෙයක් පටන් ගන්න තමන්ගේ
මේ පාත් එක හොඳයි. ඒ හින්දා ඒකට සෙට් වෙන්න. මගේ නම් ප්‍රබෝධ්. මම රියල් එස්ටේට් ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ. මම තව විස්තර මොනවා හරි අලුත් දේවල් තියෙනවා නම් ඉස්සරහට මම TikTok එකෙන් සහ Facebook එකෙන් ඔයාලට ෂෙයා කරන්න. ජය වේවා.